ඔයාගේ ආදායම් බද්ද කොහොමද ගණනය කරන්න කියලා දන්නවද? අයබෝන්. අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ඔයාගේ ආදායම් බද්ද හරියටම ගණනය කරන්න කියලා. මුලින්ම ඔයා දැනගන්න ඕන දේ තමයි මෙතනදී අපි ආදායම කියද්දි. ඒ කියන්නේ අපි ආදායම කියද්දි කියන්නේ මාසිකව නෙවෙයිනේ වාර්ෂිකවනේ. ඒ කියන්නේ අවුරුද්දක ආදායම. අවුරුද්දක් කියද්දි මතක තියාගන්න ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකන් නෙවෙයි. අපි බදුවලදී අවුරුද්දක් විදිහට සලකන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඊළඟ අවුරුද්දේ මාර්තු 31 වෙනකම් ඒ කාල සීමාව තමයි අපි බදුවලදී අවුරුද්දක් විදිහට සලකන්නේ. හරි. අපි දැන් ඔයාගේ ආදායම් බද්ද ගණනය කරමු. හොඳට මතක තියාගන්න ඔයාට ලැබෙන වාර්ෂික ආදායමෙන් පළවෙනි ලක්ෂ 18 බද්දෙන් නිදහස්. ඒ කියන්නේ ඔයාට වර්ෂයකට ලක්ෂ 18කට අඩු ආදායමක් නම් ලැබෙන්නේ. මතක තියාගන්න ඔයාට මේ ටැක්ස් එහෙමත් නැත්නම් බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. හරි. ආයෙ පාරක් බලමු. ඔයාගේ වාර්ෂික ආදායමෙන් පළවෙනි ලක්ෂ 18 නිදහස්. ඊට පස්සෙන ලක්ෂ 10ට 106කුත් ඊට පස්සෙන ලක්ෂ 5ට 118කුත් 124 30 දක්වා මේ බදු ගණනය වෙනවා. හරි. මේ විදිහට ඔයා බදු ගෙවාගෙන ගිහින් ඊට පස්සේ යම්කිසි ආදායමක් ඉතුරු වෙනව නම් ඒ ඉතුරු වෙන ආදායම් සියල්ලටම 36ක බදු ප්‍රතිශතයක් ඔයාට ගෙවන්න සිද්ධ වෙනවා. අනිත් විශේෂ කාරණාව තමයි ඔයා දැනගන්න ඕනේ ඔයාට මේ බදු ගෙවන්න අවුරුද්දක් වෙනකම් ඉන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් කාර්තුමය වශයෙන් ඒ කියන්නේ මාස 3කට සැරයක් මේ විදිහට බදු ගෙවන්න. එහෙනම් මේ වගේම ටැක්ස් අප්ඩේට් එකකින් ආය පාරක් හමු වෙමු. එතකන් ටැක්ස් ස්කූල් channel එක follow කරලා subscribe කරලා තියාගන්න.